එක මෙන්න මෙයා බිලීටියා. පේනව නේද? මගේ හැම සේල් එකකම මෙයා මට හොඳටම සේල් වෙච්ච එක්කෙනෙක් තමයි මෙයා. අංක 1 600යි. මේක මේ පොඩි උනාට මේ කට්මුල් පවා දාලා තියෙන්නේ. හොඳට හැදිලා තියෙන්නේ මේ. අංක 1. අංක 2 ඇග්ලොනිමා. මේ ලොකු ගහක් මෙයා. අර රෝස පාට එක්කෙනා. මෙයාත් කීප වතාවක් මගේ සේල් එකේ සේල් වුණා. අංක 2 450යි. අංක 3 මෙයා නම් මේ මුල් වතාවද මට මතක නෑ. මේ මොකද්ද මෙයාට කියනවා බ්ලැක් බෝයි වගේ නමක් තමයි කිව්වේ. නමේ නම් පොඩි වෙනස්කමක් ඇති. හරිම කියන්න අමාරුයි. මේ හොඳට හැදිච්ච පැලයක් 350යි. අංක 3. මේ අංක 4 ගිය සැරෙත් සේල් වුණා මේ වගේ. මෙයාම මේ වර්ගයම සේල් වුණා. අංක 4. මේ හරිම නිරෝගී ලොකු පැලයක්. මෙයාත් කට් කරන්න පුළුවන්. අපිට පෙන්නන්න අමාරුයි මෙතන. ඔය 600යි. අංක 5 මෙන්න මෙයා. ගෙනාව පැල ටික සේරම ඉවරයි. මෙයා විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. පොඩ්ඩක් මිල වැඩි තමයි. ඒ වුණාට මෙයා ගොඩාක් ලස්සනයි. අංක 5 කැල්කින්ස් ගෝල්ඩ් 1650යි. මෙයාත් අර අනිත් පිලෝ වර්ග වගේම තමයි. කට් කරලා පැල හදා ගන්න පුළුවන්. අංක 7 අංක 6. මෙයා අංක 6. මෙයා මම මේ සේල් කරන මුල්ම මතාව. මේ බලන්නකෝ. මෙයා ටිකක් මිල වැඩි එක්කෙනෙක්. අලුත් නම් නැතුව ඇති. මම හරියටම දන්නේ නැහැ මෙයා ගැන විස්තරයක්. මෙයාත් අර අනිත් පිලෝ වර්ග වගේම තමයි. ඔය මේ තියෙන කට් මුල් ඇවිල්ලා කට් කරලා පැල හදා ගන්න පුළුවන්. පැලේ ගැන කියනවා නම් හරිම නිරෝගී පැලයක්. සන්රයිස් රෙඩ් කියලා මෙයා හඳුන්වන්නේ. මෙයා ටිකක් මිලයි 1750යි. කීප දෙනෙකුට පමණයි අවස්ථාව තියෙන්නේ. අංක 6 එයා. අංක 7 අංක 4 රෙඩ් කොංගෝ. මෙයා නම් මං අලෙවි කරලා තියෙනවා. රෙඩ් කොංගෝ නෙමෙයි ග්‍රීන් කොංගෝ. අංක 7 1550යි. මේ අංක 8 ඇග්ලොනිමා. ඔය ගිය සැරෙත් මෙයා ගියා. මේ වගේ කෙනෙක් ගියා ගිය සැරෙත්. මිලේ වෙනසක් නැහැ. අංක 8 250යි. මෙයා කට් කරන්න පුළුවන් මේ. අංක 9 පොඩ්ඩක් වැරදුනාද මන්ද? පොඩ්ඩක් ඉන්න. අංක 7 අංක 9. මෙයා අංක 9 රෙඩ් කොංගෝ. මෙයාත් කීප සැරයක්ම මම සේල් කළා. හරිම නිරෝගී මේ පැල. මම නිරෝගීම පැල තමයි තෝරලා මේ විදිහට සේල් එකට දාන්නේ. මේ පොඩි උනාට කට්මුල් ඇවිල්ලා තියෙන එළියටම ඇවිල්ලා තියෙන්නේ 850යි. අංක 9. මෙයා ගැන නම් දැන් ඔයාලා දන්නවා. මම පොඩි වීඩියෝ එකකුත් කළා. මෙයා අංක 10. මෙයා සෙන්සවේරියා ලෝටස් කියන එක්කෙනා 1200යි. 1200යි. මෙයා පැල දාන්න ළඟයි. අංක 10. අංක 11 විසිතුරු පැලයක් මේ තියෙන්නේ. මේකේ තියෙනවා පැල 4ක් 5ක්ම. අනික තමයි මේ පාට වෙන එක්කෙනා. මෙයාට පොඩිලා හිරු එලියක් ඕනේ නැත්තම් මෙයා පාට වෙන්නේ නැහැ. අංක 11 250යි. අංක 12 මේ හොමලමිනා බ්‍රවුන් කියන එක්කෙනා. මෙයාගේ පොඩි ග්‍රේල් ගතියකුත් තියෙනවා. පඳුර වගේ මෙයා හැදෙනවා. හරිම ලස්සනයි. අංක 12 550යි.
අංක 12 මේ බලන්නකෝ. මේ බලන්නකෝ මෙයා මේ අංක 12 මේ පිලෝ එක. මෙන්න මේක තමයි පිලෝ එක මේ තියෙන්නේ. අංක 12 මේ කට් කරන්න පුළුවන්. පැල කීපයක් මේකේ හදා ගන්න පුළුවන්. මේ කට් මුල් මේ බලන්නකෝ මේ. අංක 12 400යි. ඊළඟට අංක 13 මේ එක් සැන්ඩු එකේ මෙයා මට හිතෙන්නේ අර පොඩි එක්කෙනෙක් වගේ ලොකුවට කොළ හැදෙන්නේ නැහැ. අංක 13 400යි. මෙයාත් කට් කරන්න පුළුවන්. මෙයාගෙන් පැල ගන්න එක ක්‍රමයක් තමයි ඒක කට් කරන එක මේ. කට් මුල් දාලා තියෙන්නේ. අංක 13 400යි. අංක 14 මෙයා නම් කීප වතාවක්ම සේල් වුණා. මාජිටානා 200යි. අංක 15 හොමලමිනා එකක්. මෙයත් පඳුර වගේ හැදෙනවා මාරම ලස්සනයි. හැඩේ හાર્ට් එක වගේ තමයි. ලාදු ටිකක් තද දුඹුරු පාටයි මෙයා. අංක 15 250යි. අංක 16 මෙයා ගැනත් මම කිව්වා පහුගිය වීඩියෝ එක. හරිම ලස්සනයි. මෙයා තනිකර කළු පාටයි. මේ කොළ පාට තියෙන්නේ පොඩ්ඩක් මෙයාට මේ අවුව වැටුණා. ඒ හින්දා අගාවි 1450යි. අංක 16. අංක 17 මෙයාත් කීප සැරයක් සේල් වුණා. ඇග්ලොනි මාරියා කියන එක. මේ වගේ මව්ගස් තියෙනවා මට පෙන්වන්න විදිහක් නෑ. මම පෙන්වන්නම් වෙලාවක. මාරම ලස්සනයි. හිතා ගන්න බෑ මේ පැලේද මේ හැදිලා තියෙන්නේ කියලා. ඒ තරමටම වෙනස්. අංක 17 200යි. අංක 18 මෙයා විසිතුරු කියන ලිලි වර්ගය. හරිම ලස්සනයි. මෙයාත් පඳුරට හැදෙනවා. පඳුර කිව්වට ගොඩාක්ම මේ පැලම දාන්නේ නැහැ. අර වටේට ලස්සනට හැදෙන පැලයක් මේක. ලිලි කුලයට තමයි අයිති. අංක 18 450යි. අංක 19 පිලෝ ලොකු එකක් මෙයා. මේ පේනවා නේද? ගොඩාක් ලොකුයි. මෙයා ගත්ත ගමන් කපන්නත් පුළුවන්. මේ තියෙන කට් මුල් එයාගේ මේ බලන්නකෝ එයාගේ කට් මුල් තියෙන දිහා. මේ සේරම මෙහෙන් කට් මුල් ඇවිල්ලා තියෙන්නේ. හොඳටම නිරෝගී පැලයක්. මෙයාගේ වෙරිගේටඩ් වර්ගයේ මම ගිය සැරේ සේල් කළා. මෙයා වෙරිගේටඩ් වෙන එක්කෙනා නෙමෙයි. මෙයා තනිකරම ලාමලා දලු පාටයි. අංක 19 950යි. අංක 20 මෙයාලා නම් ඉතින් අඳුන්නලා දෙන්න ඕනේ නැහැ. දැන් හැමෝම දන්නවා සේල් වෙලාම අඳුරනවා පැලේ. අංක 20 250යි. අංක 21 මෙයාවත් මං අඳුන්නලා දුන්නා. මෙයාත් ඉක්මනටම ගිය සැරේ සේල් වුණා. සින්සවේරියා එකේ අර ගෝල්ඩ් එක කියන එක. අංක 21 1400යි. මෙයා ඉක්මනටම පැල දානවා. හරිම නිරෝගී මේගොල්ලෝ. අංක 22 මේ විසිතුරු පැලේ. හරිම නිරෝගී. කිසිම රෝගයක්වත් මුකුත් බෝ වෙච්ච අය නෙවෙයි මෙයාලා. අංක 22 200යි. අංක 23 මෙයාව නම් දන්නවා සුපුරුදු විදිහටම මගේ සේල් වලම මං හිතන්නේ හැම සේල් එකකම දුන්නද කොහෙද? රින් ඔෆ් ෆයර් 1100යි. මිලේ වෙනසක් නැහැ. ඒ මිලම තමයි මගේ. මෙයා මේ බලන්නකෝ මෙයාගේ කට් මුල් දාලා තියෙන තරම. මේ පැල ගැන හොඳට අත්දැකීමක් තියෙන කෙනෙකුට නම් මේකෙන් ගන්න පුළුවන් පැල 5ක් විතර. ඒ තරම් මෙයාගේ කට් මුල් දාලා සහ අනික හරිම නිරෝගී. 1100යි එයා. ආයෙත් මෙයා 24. මෙයා ගැන නම් අඳුන්නලා දෙන්න ඕනෙම නැහැ. එකම මිල තමයි 24 බර්කින් 1650යි. මෙයා මේ අන්තිමට ආව කොලේ මේ දැක්කද? මෙයා පාට වේගන එන්නේ. ඔය
හරිම නිරෝගී, බය වෙන්න එපා. මං කවදාක්වත් කාටවත් සේල් කළේ නෑ. පොඩි හරි සුදු පුල්ලි රෝගයක් හරි තිබුණු කෙනෙක්ව සේල් කරේ නෑ මම. කෙලින්ම නෙට් හවුස් එකෙන් එළියට. මොකද අනිත් අයටත් බෝ වෙනවා ඊට පස්සේ කරදරයි. එයා කිව්වා නේද මං 1650යි 24. ඊට පස්සේ 25 සිංගෝනියම් මං ගිය සැරෙත් මේ වගේම කෙනෙක් දුන්නා. මේ බලන්නකො මෙයාගේ දිග. මේ දැක්කද? මේ මුල් පද්ධතිය බලන්නකො. මේ අර මේ පින්ක් කියන එක මං හිතන්නේ ඕන තරම් ගන්න කෙනාට පැල හදා ගන්න පුළුවන්. හරිම නිරෝගී. පළවෙනි දේ තමයි නිරෝගීකම. 450යි අංක 25. අංක 26 මෙයා මේගොල්ලොන්ව නම් අඳුනලා දෙන්න ඕනේ නෑ. දන්නවනේ මේ කීප වතාවක්ම සේල් වුණා මේගොල්ලන්ව. අංක 26 250යි. මෙයාත් එහෙමයි අංක 27. මෙයා හරි තැනක හරි ඉරු එළියෙත් මේ බලන්නකො මෙයාගේ දිග. මේ දිග වගේම මෙයා මාර නිරෝගී. මෙයාව ලා හිරු එළියේ හරි විදිහට තිබුණොත් මෙයා තනිකරම අලු පාටක් ගන්නවා. හරිම ලස්සනයි මෙයා. මෙයාට අර ලණුවතලා මේ පෝල් එකක් හදලා දැම්මහම මෙයා මාර ලස්සනට හැදෙනවා. මෙයා ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. අංක 27 200යි. එයත් මේ කපල පැල හදා ගන්න පුළුවන්. මේ හැම මුලකින්ම පැලයක් දානවා. ගන්න පුළුවන්. මෙයා බ්ලැක් කාඩිනල්. මෙයාත් ඉතින් මට හුරුම එක්කෙනෙක් තමයි. මගේ වීඩියෝ වල ඉන්න අය දන්නව ඇති. මෙයා දැන් ඉල්ලන කෙනාට මම යවුවාම යවු දවසටම මෙයාට අර ලණුවතල පෝල් එකක් හදලම මෙයා ඉඳවන්න. එතකොට මෙයාගේ ආයේ මේ ඒ තරමට මෙයා මුල් දාලා කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම නිරෝගී. එහෙම පැලයක් මෙයා. පොඩි නෑ. ලොකු පැලයක්. බ්ලැක් කාඩිනල් අංක 28 950යි. අංක 29 මෙයා ගැනත් දන්නවා. මෙයාත් මං හිතන්නේ කීප වතාවක්ම සේල් වුණා. හොමල මිනා මෙයා ගොඩාක් තද පාටයි. රවුමට ඉතින් ලස්සනට හැදෙනවා මෙයා. හරිම ලස්සනයි. අංක 29 300යි. අංක 30 මේ අර විසිතුරු ලිලි එක. මෙයාගෙත් ලිලි මල වගේම ඒ පීස් ලිලි වලම එන මල මෙයාගෙත් එනවා. හැබැයි අර පීස් ලිලි වගේ මේ කොළ ගොඩාක් ලොකු වෙන්නේ නැහැ. මේ වගේ සුදු පාට වෙලා වෙරිගේඩට් වෙලා ලස්සන වෙනවා. හරිම ලස්සන පැලයක් මෙයා. මෙයා ඉන්ඩෝ ප්ලාන්ට් තියන්න පුළුවන්. 300යි. අංක 31 අංක 31 මෙන්න මෙයා. මං ගිය සැරේ මෙයාගේ අර මෙරුන් කලයක සේල් කළා. නමුත් මෙරුන් කලයකට වඩා මෙයා පොඩ්ඩක් මිල වැඩි. දන්නේ නේ ළඟකදී මිලක් ගියාද කොහොමද උනේ කියලා. මේ හරිම නිරෝගී පැලයක්. ඉතින් මල් පිපුණු එකකට කියලා මේ සැරේ සේල් එකේදී තියෙන්නේ මෙයා විතරයි. බිලිටියා මේ නෙමෙයි සෝරි මේ මොනවාද බොමිලියා කියන කුලයට අයිති වෙනවා මෙයා. මෙයා 1000යි. මෙයා විසිතුරු පැලයක්. මෙයා නම් දන්නව ඇති හුඟක් අය. මේ හොඳට හැදිලා තියෙනවා. මේ හැම පුරුකම මේ තියෙන්නේ මේ හැම පුරුකකින්ම පැල ගන්න පුළුවන් මෙයාගේ මේ. මුල් නෑ. මුල් නැති වුණාට පැලයක් ගන්න පුළුවන් මේ හැම පුරුකකින්ම. මේ වර්ගයේ හැටි. ඉක්මනට මේ වඳ වෙන જાතියක් නෙවෙයි මෙයා. මෙයා විසිතුරු පැලයක්. අංක 32 500යි. ආයේ තියෙනවා මේ ඉසෙට් ප්ලාන්ට් කියන එකේ කළු පාට එක. මේ කළු පාට එක. මේකේ තියෙනවා පැල 3-4ක්ම. මේ පොකුරට හැදිලා තියෙන්නේ. මේක ගන්න කෙනා දැන් මම මේක දැන් කුරියර් කරොත් එහෙම මෙහෙමම කුරියර් කරනවනේ. එතකොට මේ පැල ටික වෙන් කරගන්න. වෙන් කරගෙන පොඩි පෝච්චි වලට දාලා ලොකු වෙනකන් කාලයක් තියන්න පුළුවන්. අන්න ඒකයි මේ වෙනම තියෙන්නේ මේ පැල එක පෝච්චියේ තිබුණට වෙනම තියෙන්නේ. අංක 33 1100යි. ඉතින් ඔන්න මගේ සේල් එකේ අද පැල ටික ওই ටික තමයි තියෙන්නේ. ඉතින් මට වෙනදා වගේම කියන්න තියෙන්නේ අංක ටික හරියටම දාන්න. මොකද මටත් පටලැවෙනවා.
සමහර ඒවා පරණ මේ වීඩියෝස් වලින් සහ පරණ ඒවායින් ඉල්ලනවා නම් ඒ සේල් එකේ අංකෙයි අනිත් අංක ටිකයි දාන්න. එතකොට මම බලන්නම් තියෙනවද කියලා. පරණ ඒවා නම් ගොඩක් අඩුයි විකිනිලා ඉවරයි. නමුත් මම බලන්නම් අනේ මේකේ හරියටම මට අංක ටික දාලා ඉක්මනට මුදල් තැන්පත් කරන කෙනාට මම පැල ටික අයින් කරනවා. එහෙනම් මගේ මිල ගණන් සාධාරණයිද කියලා බලලා ඔයාලා මට මගේ හොඳ නරක සහ සේල් එකේ හොඳ නරක ඔක්කොම ලියලා තියන්න. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි. සුබ දවසක්.